තවත් එක් ප්‍රශ්නයක් විමසලා තිබෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ බුද්ධ පූජාව පූජා කළ යුත්තේ පාත්‍රය විවර කරලාද පාත්‍රය වහලාද කියලා ප්‍රශ්නයක් විමසලා තියෙනවා. මේවා සාමාන්‍ය කරුණු. නමුත් බොහෝ අය තුල තිබෙන කුකුස් සහගත කරුණු හේතුව සමහර ගෞරවනීය ස්වාමින් වහන්සේලා සඳහන් කරනවා පාත්‍රය ඇරලම පූජා කරන්න ඕන. සමහර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා පාත්‍රය වහලම පූජා කළ යුතුයි කියලා ආදි වශයෙන් කරුණු සඳහන් කරනවා. මේ නිසා පින්වත්නි මිනිස්සු සමහර අය බොහොම උබතෝ කෝටික ප්‍රශ්නයක් වශයෙන් මේක දකිනවා. දැන් මේකෙදී මම පුද්ගලිකව දරන මතය මම මෙතෙන්දි කතා කරන්නේ පින්වත්නි මතක තියාගන්න ඕනේ අපි යම් කිසි කුසලයක් කරනකොට ඒ කුසලයේ ඥාන සම්ප්‍රයුක්තව කරන්න ඕන. දැන් අපි හිතමු මෙහෙම මම වැඩ ඉන්න කුටියේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටිය ආවරණය කරලා තියෙනවා. දොරක් දාලා ආවරණය කරලා තියෙනවා. දැන් මේ දොරක් දාලා ආවරණය කරලා තිබෙන ඒ සුගන්ධ කුටියට බුද්ධ පූජාව තැන්පත් කළාට මැස්සෝ ඇතුල් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ ස්ථානයේදී කෙනෙක් බුද්ධ පූජා පාත්‍රය විවර කරලා තියන්න විමසුවොත් ඒකට මම අවසර දෙනවා. ඇයි හේතුව මැස්සන් ආදී සත්වයින්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ආහාර එහෙම නැත්නම් සම්බුද්ධ පූජාව ඉඳුල් වෙන්නේ කිලොටු වෙන්නේ නැති නිසා. අපවිත්‍ර වෙන්නේ නැති නිසා. අනපවිත්තං දානං දීති කියලා කියන්නේ අපවිත්‍ර නැතුව පිරිසිදුව දානේ පූජා කරන්න. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරනකොට පිරිසිදුව පූජා කරන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ වගේම අපි හිතමු රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ ගාව ඊළඟට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාව වගේ විවෘත තැනක් අපි හිතමු. දැන් අපි දැකලා තියෙනවා ඇත්තටම සමහර උදවිය ගෙනහිල්ලා කිරියාහරණ ශීර පායාස පාත්‍ර පූජා කරනවා. මේ පූජා කරපු පාත්‍රය තියලා විවෘත කරලා මේ ඇත්තෝ පිටුපසට ගිහිල්ලා වන්දනා කරනවා. නමුත් ඒ කාලය ඇතුළත මැස්සන් විශාල ප්‍රමාණයක් ඒක අරක්ගෙන වහගන්නවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරපු ඒ උත්තම පූජාව බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාව ඔබට තිබුණා නම් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා වගේ පූජා කරා නම් ඔබ කවදාවත් මැස්සෙක් වහන්න දෙන්නේ නැහැ පින්වත්නි. දැන් ඔබ කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේට එවැනි පූජාවක් කරන ඔබ ජීවමාන සංඥාව ඇතුව පූජා කරා නම් අනපවිත්තං අපවිත්‍ර නැතුව බුදුරජාණන් වහන්සේට වැළඳිය හැකි පරිදි ඒ වගේම සත්තු වහන්නේ නැති වෙන්න මැස්සන් වහන්නේ නැති වෙන්න අපිරිසිදු නැති වෙන්න ඔබ වසා පූජා කරන්න ඕනේ. එතෙන්දී ඔබ අදාළ ස්ථානය තෝරගන්න ඕනේ. කවර ස්ථානයකද මේක කරන්න කියලා ඔබ නුවණින් යුතුව කටයුතු කළා නම් ඔබට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. එhmenan ඔබ කල්පනා කරන්න විවෘත මැස්සන් වගේ සත්තු ගැවසෙන ඒ වගේම ගෙදරක වුණත් අපි හිතමුකෝ ආවරණයක් රහිත බුදුමැදුරක් තියෙනවා. එතකොට ඌනන් වගේ සත්තුන්ගේ ජරාව වැටෙන්නට පුළුවන්කම තිබෙනවා නම් එවැනි තැන්වල මේ පාත්‍රය වහලා පූජා කිරීම ඔබ නුවණින් කළ යුතු කටයුත්තක් මිසක් තවත් කෙනෙක්ගේ ආඥාවක් අනුව ඒකාන්තයෙන් කළ යුතු කතාවක් නෙමෙයි. ස්ථීරවම මේක මෙහෙම කළ යුතුයි කියලා කතාවක් ඇත්තේ නෑ. සමහර අය කියන බුදුරජාණන් වහන්සේ මේක සුවඳ දැනෙන්න ඕන ආදි වශයෙන් අර දේව සංකල්පයක් වගේ එනවා. එහෙම නෙමෙයි පින්වත්නි කල්පනා කරන්න ඕන අපි වෙන පැත්තකින් මොකද්ද? අපි ඒ කුසලයේ කරද්දී අපවිත්‍ර නැතුව දාණය දෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පූජාව පූජා කරන්න පුළුවන් නම් එදා සුගන්ධ කුටියේ ජේතවනාරාමේ වැඩ හිටපු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට විශාකා මහෝපාසිකාව අනාථපිණ්ඩික සිටුතුමා දාණය පූජා කළා වගේ මමත් මේ මොහොතේ මගේ ජීවමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ දාන වස්තුව පූජා කරනවා කියන චේතනාව ඇති කරගත්තා නම් ඇති කරගෙන ඒ විදිහට පිරිසිදුව පූජා කළා නම් ඔබට අර සක්දෙවිඳුන් සඳහන් කළා වගේ තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ වේවා ඒ වගේම පිරිනිවන් වැඩියට පස්සේ වේවා සමාන සිතක් ඇති කරගන්න පුළුවන් නම් සමම්පලං ඵලය සමානව ලැබෙනවා. ඒ නිසා මහත්ඵල මහානිසංසදායක බුද්ධ පූජාවක් පූජා කරගන්නට මේ පින්වතුන් උත්සාහ වෙත්වා.